ඉතින් ඔයාලට මේ පේන මෙන්න මේ සයිට් එකෙන් මම earn කරලා මගේ Binance එකටම මේ දවස් ටිකේ ගත්ත withdrawal records ටික තමයි ඔයාලට මේ පේන්නේ. ඉතින් ඩොලර්ස් ඔයාලට පේන 250 මෙන්න මේ වගේ අපි වැඩ කරන තරමට අපිට income එකක් earn කරගන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම මම මේ වීඩියෝ එකේ in detail අද ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඉතින් ඔන්න අද වීඩියෝ එකේ මම කතා කරන්නේ කිසිම ගාණක් ඔයගොල්ලෝ මේකට දාන්න නැතුව මේක රෙජිස්ටර් වෙන්නකොටම ඩොලර්ස් 100 ගාණක coin එකක් ඔයගොල්ලන්ට free හම්බෙන කොහොමද ගන්නේ මේකෙන් කොහොමද වැඩ කරන්නේ මෙන්න මේ වගේ e-money site එකක් ගැන තමයි අරන් ඉන්නේ. ඉතින් මේ CoinBase platform එක ගැන ගොඩාක් videos මම දැනටම දාලා තියෙනවා. මම හිතනවා මේ channel එකේ අලුතෙම video series එකක් ඔයගොල්ලන්ට අරගෙන register වෙන විදිය කොහොමද මේකේ free coin එක ගන්න කොහොමද මේකේ trade කරන්න තියෙන්නේ කියලා. මේකේ trade කරන්න තියෙනවා කිව්වට අපිට තියෙන මේගොල්ලන්ගේ signal group එකක් තියෙනවා. අපිට තියෙන මෙන්න මේකට join වෙලා මේකට දාන signals වලට මේකට ඇවිල්ලා trade කරන්න. ඉතින් ඒක ගොඩක්ම ලේසි අරගෙන signal එක බැලුවා. මෙතනට ඇවිල්ලා මේක trade කරයි හැම දෙයක් මම කියලා දෙනවා. ඉතින් මේකේ free coin එකකුත් හම්බෙනවා. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. ඉතින් එහෙනම් අපි වීඩියෝ එකට බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඉතින් මේකේ වීඩියෝ සීරීස් එකක් මම දිගටම අරගෙන යනවා. ඉතින් මේ වීඩියෝස් බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මුලින්ම ඔයා කරන්න ඕනේ මෙන්න මේ site එකේ register වෙන එක. ඉතින් මම description එකේ first comment එකේ දාලා තියෙනවා මෙන්න මේ site එකේ link එක. ඔයාලට පුළුවන් ඒ link එක click කරලා පස්සේ මේකේ ලේසියෙන්ම register වෙන්න. අනිවාර්යයෙන්ම මම දීපු link එකෙන් register වෙන්න. නැත්නම් ඔයගොල්ලන්ට අර free coin එක හම්බෙන්නේ නැහැ. ඉතින් එතනින් ඔයගොල්ලන්ට email එකෙන් ගලා ලේසියෙන්ම register වෙන්න පුළුවන්. register වුණාට පස්සේ ඔයගොල්ලන්ට මෙතනට එනවා. මෙතන බලා ගන්න පුළුවන් options ටික calculate එකක් තියෙනවා. copy trading, simulation මේ වගේ option ටිකක් තියෙනවා. trade කරන්න විදි දෙකක් තියෙනවා. color prediction එක තියෙනවා. BTC28 තියෙනවා. ඉතින් මම අද කතා කරන්නේ color prediction එක ගැන. මේකෙන් කොහොමද earn කරන්න කියලා. යට buttons ටිකක් තියෙනවා. මෙතනින් access button එකේ බුවාම ඔයාලට පේනවා මගේ account එකේ dollars 1000ක් වගේ මුදලක් තියෙනවා. ඒ වගේම මේකේ recharge withdraw button දෙකක් තියෙනවා. මේක අපිට withdrawal ගන්න පුළුවන් අපේ Binance එකටම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මම කිව්වා මේක free coin එකක් හම්බෙනවා කියලා. ඉතින් ඒක ගන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙතන access click කරලා මෙන්න මෙතන my access කියන එක මේ විදිහට click කරගන්න. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් CRB කියලා coin එකක් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ coin එකේ වටිනාකම මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඔයගොල්ලෝ register වෙන හැමෝටම free තමයි හම්බෙන්නේ. ඉතින් මේ ටික ඔයගොල්ලන්ට ඕන වෙලාවක register කරගන්න පුළුවන්. ඔයාලට පේනවා මගේ BTC නම් 0යි තියෙන්නේ USDT 1000ක් තියෙනවා. ඒ වගේම CRB coin එකක් තියෙනවා. මේකේ වටිනාකම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. හරි දැන් ඔයගොල්ලෝ free coin එක ගැන දැනගත්තා. දැන් මම කියන්නම් මෙන්න මේක කොහොමද recharge එකක් කරලා මේක අපි signal වලට trade කරන්න කියලා. ඉතින් recharge එකක් කරගන්න විදිහත් මම කියලා දෙනවා. ඔයාලට පුළුවන් මෙතන recharge button එක click කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන cryptocurrency select කරා. මෙතන USDT select කරා. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතනින් කීයක් deposit කරනවද කියලා අහනවා. ඉතින් මෙතනින් minimum අඩුම ඔයා ඩොලර්ස් 5ක්වත් deposit කරන්න ඕන. ඩොලර්ස් 5ක් කියන්නේ රුපියල් 1500ක් වගේ මුදලක්. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් ඩොලර්ස් 5ක් දානවා නම් මුලින් මම කියන්නේ 5ක් වගේ දාන්න කියලා. ඊට පස්සේ මෙතන next කියන button එක click කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ address එක copy කරලා ඔයගොල්ලන්ගේ Binance app එක open කරගන්න. Binance විතරක් නෙමෙයි ඔයගොල්ලන්ට ඕනම විදියකට මෙන්න මේකට ඕනම wallet එකකින් උනත් මේකට deposit කරගන්න පුළුවන්. ඔයාලට තියෙන Binance එකට ඇවිල්ලා withdrawal option එක select කරලා මෙතන withdraw කියන එක select කරගන්න. ඊට පස්සේ මෙතන USDT කියන එක select කරලා මෙතන send via crypto network කියන එක select කරලා අර address එක මෙන්න මෙතනට paste කරගන්න. ඊට පස්සේ මෙතනින් network එක අහනවා. මෙතනින් TRC20 දෙන්න. ඊට පස්සේ මෙතනින් USDT කීයක්ද කියලා අහනවා. ඉතින් මෙතනින් මම USDT 5ක් දානවා. 5ක් දැම්මොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා මේක network fee එක විදිහට මේගොල්ලෝ එකක් කපා ගන්නවා 4යි යන්නේ. ඒකින්ද මතක් කරලා මෙතනින් ඔයගොල්ලෝ 6ක් දෙන්න අමතක කරන්න එපා. එතකොට ඔකට පේනවා 5ක් ගානට deposit වෙනවා. ඊට පස්සේ 6 දාලා වඩ තියෙන මෙතන withdrawal button එක click කරන්න. ඔයගොල්ලන්ගේ Binance එකේ තියෙන සල්ලි වලින් ඩොලර්ස් 6ක් ඔයගොල්ලන්ගේ site එකට recharge වෙනවා. ඉතින් මේ විදිහට තමයි මේක recharge එකක් කරගන්න. අපි දැන් බලමු මේක කොහොමද earn කරන්න තියෙන්නේ කියලා. ඒ වගේම ඔයගොල්ලන්ට free daily income එකක් ගන්න නම් ඔයාලට පුළුවන් මෙතන beginner task කියන එක click කරලා මෙතන receive option එක දෙන්න. මෙතනින් ඔයගොල්ලන්ට daily income එකක් ගන්නත් පුළුවන්. ඉතින් මේකේ color prediction earn කරන්න ඔයාලට පුළුවන් මෙතන තියෙන color prediction කියන එක මේ විදිහට click කරගන්න. මෙතන click කරලා පස්සේ ඔයගොල්ලන් හිතනවා ඇති මේක නිකන් ගොඩාක් සංකීර්ණයි කියලා. ඇත්තටම මේක සංකීර්ණ නෑ. මම කියන්නම් මේක මොකද්ද වෙන්නේ කියලා. මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන 1 minute කියලා තියෙනවා. ඒ කියන්නේ මේකේ මිනිත්තුවෙන් මිනිත්තුවට අපිට signals දෙනවා. ඉතින් මෙතන ඔයගොල්ලන්ට පේනවා තප්පර ගාණක් මේ විදිහට යනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා අංක වගේක්. මෙතනින් එක අංකයක් මෙතනින් draw වෙනවා. ඒ කියන්නේ එක අංකයක් auto select වෙනවා. ඉතින් අපිට කියන්න තියෙන්නේ මේකේ ඊළඟට එන අංකෙ මොකක්ද කියලා. ඉතින් ඒක ගැන අපි හිතන්න ඕනේ නෑ. මේගොල්ලන්ගේ signal group එකට දානවා ඊළඟට එන අංකෙ මොකක්ද ඊළඟට එන color එක මොකක්ද කියලා. ඉතින් ඔයාලට තියෙන ඊළඟට එන color එක මෙතනින් select කරලා මෙතනින් trade එක දාන්න. ඉතින් මම එක trade එකක් ඔයගලන්ට දාලා පෙන්නන්නම්. ඊට කලින් ඔයා කරන්න ඕනේ මෙන්න මේකේ signal group එකට join වෙන එක. ඉතින් මේ තියෙන්නේ මේගොල්ලන්ගේ Ethereum 1 minute signal group එක. ඉතින් ඔයාලට පේනවා දැනටවත් මේ group එකේ 16077ක් ඉන්න ලොකු users ලා ගාණක් ඉන්නවා මේ site එකේ. දැනටවත් මේ color prediction group එකේ විතරක්. තව BTC වලට වෙනම එකක් තියෙනවා. තව color prediction 5 min කියලා වෙනම එකක් තියෙනවා. මේ color prediction 1 min එක. ඉතින් මේකේ මේගොල්ලෝ දාලා තියෙන ගොඩාක් දාලා තියෙනවා. මේකේ මිනිත්තුවෙන්
මිනිත්තුවට සිගනල්ස් වැටෙනවාට පේනවා මේ දැන් 1.9ට සිගනල් එක වැටිලා තියෙනවා. ඉතින් මේ සිගනල් එකක් බලාගන්න කොහොමද කියලා මම කියන්නම්. වාට මෙතන තියෙනවා කඩිරක් තියෙන මේ කඩිරට උඩින් තියෙන්නේ වෙලාව 1.8ට ආපු සිගනල් එක. ඔයගොල්ලන්ට පේනවා ඒක ලොස් වුණා කියලා මේගොල්ලෝ මෙතන දාලා තියෙනවා. ඒ වගේම මේ යට සිගනල් එක තියෙන්නේ දැන් 1.9ට තියෙන සිගනල් එක. ඒක වාට බලාගන්න පුළුවන් පීරියඩ් ID කියලා. මේක ඔයගොල්ලෝ අන්තිමට තියෙන්නේ 940 ඒක බලාගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මේකේ කොළ පාටින් ට්‍රේඩ් කරන්න කියලා මේගොල්ලෝ දාලා තියෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ දාලා තියෙනවා quantity එක 2.50 දාන්න කියලා. උඩ ට්‍රේඩ් එක මෙතනින් මේගොල්ලෝ වින් කරලා තියෙනවා. මේගොල්ලෝ ලොස් වුණා නම් ලොස් වුණා කියලා මේකේ දානවා. වින් වුණා නම් වින් දානවා. ඒකයි මේකේ බොරුවක් නැති සයිට් එකක් කිව්වේ. මේකේ වින් වෙලා තියෙනවා ඊළඟට කලින් එක. ඉතින් මෙන්න මේක සිගනල් එකක් දැම්ම අපිට 941. මේගොල්ලෝ රෙඩ් එක දාලා තින්නේ. quantity එක 6.25 දාන්නලු. අපි යමු සයිට් එකට. ඉතින් මෙතන මම කරන්නේ මෙතනින් මේගොල්ලෝ ඊළඟට කියන්නේ රෙඩ් එකක් එනවා කියලා. ඉතින් මේ විදිහට මම රෙඩ් සිලෙක්ට් කරගන්නවා. ඒ වගේම මෙතනින් මම නම්බර් එකක් දානවා. නම්බර් එකක් කැමති නම් ඔයගොල්ලන්ට දාන්න පුළුවන්. මම නම්බර් එකක් නම් දාන්න නැතුව මම මෙතනින් $20ක් දානවා. මම $20ක් වගේ දානක් දාන්න මං ගාව $1000ක් වගේ ගානක් තියෙන හින්දා මේ විදිහට මම රෙඩ් සිලෙක්ට් කරලා 20ක් දාලා මෙතන ට්‍රේඩ් ඔප්ෂන් එක සිලෙක්ට් කරලා මෙතනින් ට්‍රේඩ් දෙනවා. ඉතින් මේක විදිහට ඕඩර් එකක් ජෙනරේට් වුණා. ඔයගොල්ලන්ට පේන්න දැන් සිග්නල් එක මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් ආයිමත්. මේ උඩ සිග්නල් එක ලොස් වෙලා තියෙනවා. මේකේ මේ ආයෙත් තියෙන රෙඩ් දාන්න කියලා 2.50. මේක වින් වෙන්නත් පුළුවන් ලොස් වෙන්නත් පුළුවන්. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඔයගොල්ලන්ට පේනවා තව තප්පර 5කින් අපේ මේව එක ඩ්‍රෝ වෙනවා. අපි බලමු මොකද්ද වැටෙන්නේ කියලා. ඔයගොල්ලන්ට පේනවා my orders වලට ආවට පස්සේ මගේ ප්‍රොෆිට් එක තියෙනවා $39ක් මම රෙඩ් එක දීපු හින්දා. ඔයගොල්ලන්ට පේනවා ඒ විදියට අපි ඉක්මනට මෙතනින් සිගනල් එක බලලා අපිට ට්‍රේඩ් කරන්න පුළුවන්. ඉතින් මෙතනින් ආයිමත් සිගනල් එකක් ආවාට පේනවා මෙතනින් ග්‍රීන් ආවා. එකට දාන්න කියලා. ඉතින් මෙතනින් මම ඉක්මනට සයිට් එකට ගියා. මෙතනින් සිලෙක්ට් කරා ග්‍රීන් එක. මෙතනින් ග්‍රීන් සිලෙක්ට් කරලා ඊට පස්සේ මෙතනින් මම $10ක් වගේ දානවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් ට්‍රේඩ් බටන් එක මේ විදිහට ක්ලික් කරගන්න. ඉතින් මෙතනින් $10 දාන්න යන්න එපා. 0.0 ගණන් වලින් උනා පොඩි ගණන් වලින් උනා මෙතන ට්‍රේඩ් කරන්න පුළුවන්. ඒකින්ද ලොකු ගණන් මුලින්ම දාන්න යන්න එපා. පොඩි ගණන් වලින් පටන් ගන්න. දැන් ඔයාලට පේනවා මේ ශ්‍රී ලංකාව යා මේක ට්‍රේඩ් කරනවාට පේනවා ශ්‍රී ලංකා ෆ්ලෑග් එක මෙතන මේ තැන්වල බලා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේකේ මොකද වෙන්නේ කියලා. මේක වින් කරයිද කියලා. සමහර ට්‍රේඩ් වින් කරනවා, සමහරගේ ට්‍රේඩ් ලොස් වෙනවා. අප මේ my orders වලට යනවා. අර පේනවා ඒකේ මට $10ක් ලොස් වුණා. මේකේ හැම ට්‍රේඩ් දෙකම ප්‍රොෆිට් වෙන්නේ. අපි හරියට මේක ඇනලයිස් කරලා කරනවා. ඉතින් මේක ඇනලයිස් කරන්න කැල්කියුලේටර් එක මේගොල්ලෝ ෆ්‍රී දීලා තියෙනවා. ඉතින් ඒ කැල්කියුලේටර් එක යූස් කරලා හැම එකම ප්‍රොෆිට් ගන්න විදියත් මම ඊළඟ වීඩියෝ එකේ කතා කරනවා. ඒ වීඩියෝ එක ඕන නම් අනිවාර්යයෙන්ම යටින් කමෙන්ට් කරන්න කැල්කියුලේටර් කියලා. මම අනිවාර්යෙන් ඒ වීඩියෝ එක දාන්නම්. ඔයගොල්ලෝ පේනවා දැන් මම $39ක් හෙව්වා. ඊට පස්සේ දාපු ට්‍රේඩ් එකේ $10ක් ලොස් වුණා. ඉතින් මේක ලොස් වෙන්නේ නැතුව ට්‍රේඩ් ගන්න පුළුවන් අපිට මේකේ කැල්කියුලේටර් එක යූස් කරොත් එහෙම. ඒක ගැන මම ඊළඟ වීඩියෝ කතා කරනවා. ඔයාලට පේනවා මම $10න් පටන් ගත්තේ $9ක් හොයලා ඉවරයි. $10ක් කියන්නේ රුපියල් 3000ක් වගේ මුදලක් විනාඩි 5ක් වගේ ඇතුළත හොයලා ඉවරයි. ඉතින් මේ විදිහට ඔයගොල්ලන් ලේසියෙන්ම මුදල් උපයන්න පුළුවන් මේ සයිට් එකෙන්. ඉතින් මේකේ withdrawal ගන්න විදිය මම කියලා දෙන්නම්. ඔයාලට පුළුවන් මෙතන withdrawal බටන් එක මේ විදිහට ක්ලික් කරගන්න. මෙතනින් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ කීයක් withdrawal කරන්න කියලා අහනවා. දැන් මෙතනින් මම 500ක් withdrawal කරනවා නම් ඔයගොල්ලන්ට පේනවා ඩොලර්ස් එකක් මේගොල්ලෝ කපා ගන්නවා ට්‍රාන්සැක්ෂන් ෆී විදිහට අපිට 499න් withdrawal කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන් මෙතන තියෙන්නේ Binance address එක දාන්න විතරයි. ඉතින් Binance address එක ගන්න කොහොමද කියලා මම කියන්නම්. මේ විදිහට Binance එකට ආවම මෙතන add funds කියන එක මේ විදිහට ක්ලික් කරා. ඊට පස්සේ මෙතන deposit crypto ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන USDT ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතනින් TRC20 ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් මේ ඇඩ්‍රස් එක කොපි කරලා මෙතනට ඇවිල්ලා පේස්ට් කරන්න. පේස්ට් කරාට පස්සේ ඔයගොල්ලන්ගේ withdrawal එක පැය 2-3ක් ඇතුළත ඔයගොල්ලන්ගේ Binance එකට ගන්න පුළුවන්. ඉතින් ලේසි ගොඩක් withdrawal ගන්න වැඩ කරන්න ගොඩක් ලේසි. ඉතින් මේ සයිට් එක ගැන ඉස්සරහටත් වීඩියෝස් ඕන නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඉතින් මාද පොඩ්ඩක් මේක background video එකක් ගෙනාවා මේකෙන් කරන්න පුළුවන් දේ මොකක්ද කියලා. ඉස්සරහට මේක register වෙන විදිය හරියටම ඒ වගේම මේකේ earn කරන විදිය හරියටම ඒ වගේම withdrawal කරන විදිය මේ දේවල් මම ගොඩක් පැහැදිලිව කියලා දෙන්නම්. අනිවාර්යයෙන්ම යටින් කමෙන්ට් කරන්න ඉස්සරහට වීඩියෝස් ඕන නම් මම දවස් දෙකෙන් දෙකට වගේ මේ channel එකෙත් වීඩියෝස් ඔයගලන්ට කන්ටිනියු කරගෙන යන්නම් CoinRise platform එක ගැන. links ඔක්කොම description එකේ තියෙනවා. calculator එකේ link එක description එකේ තියෙනවා. calculator වීඩියෝ එක ඕන නම් යටින් කමෙන්ට් කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු. thank you වීඩියෝ එක බලුවට.